ආයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. අපි අද කතා කරන්න යන්නේ සයින් විස් YouTube channel එකෙන් ගෙන එන කොරියානු ඩ්‍රාමා එකක් වන ස්ටඩි ගෲප් ඩ්‍රාමා එකේ දෙවෙනි කොටස ගැන. දෙවෙනි කොටස පටන් ගද්දිම අපිට පෙනී යනවා ගුරුතුමිය පන්තියේ වෙත දිවෙන ආකාරය. එමෙන්න සේහයන් ස්ටඩි ගෲප් එකට එකතු වීමට කැමති වෙනවා. පන්තියට පැමිණෙන ගුරුතුමිය ඇවිලින පොත් බෑග් එක නිමා දමනවා. ඒත් එක්කම පරීක්ෂිතුමත් එතනට එනවා. කොහොම හරි මේ හැම දෙයකටම ගාමින්ට වරද පැටවෙනවා. ගාමින් ඔෆිස් රූම් එකේ ඉද්දි සේහයන් පැමිණලා ඔහුත් එක්ක කතා කරනවා. ඒ වගේම ගාමින්ගේ නැති වුණ කන්නඩි දෙක සේහයන් නැවත ගෙනත් දෙනවා. හැම දෙයකටම ස්තුති කරලා සේහයන් එතනින් පිටව යනවා. මේ අතර සිදු වූ දේ අදාහගත නොහැකිව ඉතුරු සිසුන් කෑගසමින් ඉන්නවා. ඒ අතර හැමෝම නිහඬ කරමින් සිසුන් දෙදෙනෙක් පැමිණෙනවා. ඔවුන් අර මැර ශිෂ්‍යයා පීහන්නුල් ගාවට රැගෙන යනවා. මේ අතර බිල්ඩිමේ අනෙක් කොටසේ ඉඳන් පාක් ගොන්යොප් මේ දෙස බලාගෙන ඉන්නවා. මේ වෙනකොට විදුහල්පතිතුමන් ගාමින්ව ඉස්කෝලෙන් ඉවත් කරමු යයි පරීක්ෂකතුමන්ට යෝජනා කරනවා. ඉන්පසු විදුහල්පතිතුමා පිට යාමට සැරසිද්ද ගුරුතුමිය වැරද්ද තියෙන්නේ මේ ඉස්කෝලේ නෙවෙයිද කියලා හයියෙන් අහනවා. එතකොටම පරීක්ෂකතුමන්ට යමක් මතක් වෙනවා. ගුරුතුමිය මෙහිදී කියන්නේ ප්‍රචණ්ඩත්වයේ නැතුව මේ ළමයින් තමන්ගේ ජීවිතය මෙහිදී ආරක්ෂා කරගන්න බෑ කියලයි. එතකොටම පරීක්ෂකතුමන් ඔයා වෙනස් වෙලා නැහැ ලීහයන් මහත්මිය. ඔයා ගුරු විභාගයේ වැඩිමුළුකුන් ලාභියා නේද කියලා අහනවා. ඒ වගේම මෙයා මොනියම් හෝ හේතුවක් නිසා ලියාපදිංචුනේ නැහැ කියලා පරීක්ෂකතුමන් විදුහල්පතිතුමාට කියනවා. එතකොටම ගාමින්ට මතක් වෙනවා ගුරුතුමිය ඉස්සර තමන් පාසල් ගුරුවරයෙක් වී ළමයින්ට හොඳට උගන්වනවා යයි පවසපු වදන්. පරීක්ෂකතුමා මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා ගුරුතුමියකින් අහති ඇය ස්ටඩි ගෲප් එකක් හදලා යයි පවසනවා. ඒක ගාමින්ගේ වැඩක් වගේම මමත්වයට ගොඩක් උදව් කරලා මේ ක්‍රමය වෙනස් කරනවා කියලා ඇය පවසනවා. ඒක හොඳ අදහසක් කියලා පරීක්ෂකතුමත් එය අනුමත කරනවා. ගාමින්ගේ දවස පාන්දරෙන් නැගිටීමත් සමගම පටන් ගන්නවා. ඔහු ව්‍යායාම කරන අතර මාමා වෙලාව හරි කියලා ඔහුට දැනුම් දෙනවා. ගෙදරට එන ගාමින් හොරෙන්ම ආයේ ඇඳට යනවා. අම්මා ඉස්කෝලේ යන නැගිටින්න කියද්දිම ගාමින් ආයේ බොරුවට නැගිටිනවා. මේ අතර සේහයන් ගාමින් එනකල් ගේට් එක ගාවට වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා. ඔවුන් දෙදෙනාම කතා කර කර ඉස්කෝලේ ඇතුළට යනවා. මේ අතර ස්ටඩි ගෲප් එක අවසන් වන මොහොතේ ගුරුතුමියගේ ගිවිසුමත් ඉවරයි කියලා විදුහල්පතිතුමා ඒව පිටත් කර හරිනවා. ගුරුතුමිය සේහයන් හමු වෙලා සති දෙකකින් ස්ටඩි ගෲප් එකට ළමයි 5 දෙනෙක් බඳව ගන්න ඕන කියලා කියනවා. එතකොටයි මේක නිල සමාජයක් ලෙස පිළිගන්නේයි පවසනවා. වැඩේ අමාරු වුණත් ගාමින් මේක කරන්න බාර ගන්නවා. ඔවුන් නෝටිස් බෝඩ් එකේ ඉගෙන ගන්න කැමති අයට ජොයින් වෙන්න පුළුවන් කියලා දැන්වීමක් පළ කරනවා. කිසි කෙනෙක් මේ ගැන ගණන් ගන්නවත් නැහැ. මෙහිදී ගාමින් සේහයන්ට කියන්නේ ලේසියෙන්ම 5 දෙනෙක් හොයාගන්න පුළුවන් කියලයි. කොහොම නමුත් හවස් වනතුරු ඔවුන්ට කිසිම කෙනෙක් ස්ටඩි ගෲප් එකට ජොයින් කර ගැනීමට නොහැකි වෙනවා. මේ අතර 10 වෙනි පන්තියේ 3 වෙනියා ගාමින් සොයා පැමිණ අතර ඔහු ගාමින් සටන් කරපු විදිහ ගැන පිස්සුවෙන් වගේ අනිත් අය සමග කතා කරනවා. ඔහු ගාමින් ගාවට ඇවිත් සටන් කිරීමට උත්සාහ කරන අතර ගාමින් ඔහුට අවස්ථාවක් නොදී ඔහු ලවාම ආයුධම්පත පුරවා ගැනීමට උත්සාහ කරනවා. මෙහිදී ගාමින්ට පහර දීමට පැමිණි 10 වෙනි පන්තියේ 3 වෙනියා කබඩ් එකේ වැදී සිහිසුන් ඇද වැටෙනවා. මේක දැක්ක ගාමින්ට නම් නිකන් අමුතුයි වගේ. මේ අතර අනික් ළමුන් අතර ගාමින් ගැන කටකතාවක් පැතිර යනවා. ඔහු 10 වෙනි පන්තියේ 3 වෙනියා පුස්තකාලයට ඇදන් ගොස් ගණිතයේ රීතිපොතින් පහරදී ඔහු රෝහල් ගත කළ බය හැමෝම කතා වෙනවා. මේ අතර ආයුධම්කරුවන් නැතුව කනගාටුවෙන් ගාමින් සහ සේහයන් කතා කර කර ඉන්නවා. අපි බලන් ඉන්නේ නැතුව කෙනෙක් අද සොයාගමු කියා ගාමින් සේහයන්වත් එක්කගෙන ඉගෙන ගන්න අය සොයමින් එනවා. ගාමින් කැන්ටින් එකට එන අතර හැමෝම බයෙන් සද්ද නැතුව ඉන්නවා. ඒ වගේම ආහාර ගනිමින් ඉන්න අයත් ඉවත්ව යනවා. මේ අතර කොරිඩෝ දිගේ පාක් ගොන්නොක් එනවා ඔවුන්ට පෙනී යනවා. ගාමින් ඔහුගෙන් ස්ටඩි ගෲප් එකට ජොයින් වෙන්න එනවද කියලා ඇහුවත් ඔහු ඒ මගහැර යනවා. අර මැර සිසුවා පන්තියට නොපැමිණීම නිසා ගුරුතුමිය ඔහු සොයාගෙන ඔහුගේ නිවසට යනවා. ස්ටඩි ගෲප් එක හදන එක ගැන ගාමින් සහ සේහයන් කතා කර කර ඉද්දි ගුරුතුමිය එතනට ඇවිත් අත්හරින්නේ නැතිව උත්සාහ කරමු කියා දෙදෙනාම එක්කගෙන එළියට යනවා. ඔවුන් පොත් තෝරන අතර ගාමින් පෑන් කිහිපයක්ම මිලදී ගන්නවා. ඔවුන් ආහාරගෙන අයිස්ක්‍රීම් එකක් කන ගමන් කතා කරමින් ඉන්නවා. ඉන්පසු ගෙවල් වලට යන ගමන් සිටියේදී ගාමින්ගේ නෝට්බුක් එක ගුරුතුමියගේ බෑග් එකක් එක්ක මාරු වෙලා කියලා ගාමින්ට තේරුම් යනවා. ගුරුතුමිය ගාමින්ට කෝල් එකක් ගන්න ගමන් තමන්ගේ ගෙදර ඇතුළට යනවා. ගෙදර ලොක් එක කවුරු හරි කඩලා ගුරුතුමිය ඇතුළට එනද්දිම අර මැරි සිසුවා හයොන් වූ එතන ඉන්නවා. ඔහු හොඳටම ගුටි කාලා. ඒ වගේම මූණත් ඉදිමිලා. තමුන් නිසා මේ හැමදේම හන්නුල් අයියා තමුසේ වයින් කරන්න කිව්වා කියන ගමන් ඔහු ගුරුතුමියට පහර දෙනවා. මේත් එක්ක මෙතනට ගොන්නොක් හයොන්නුට පහර දීලා ගුරුතුමියට රැගෙන එතනින් එළියට එනවා. හයොන්නු ඔවුන් පස්සෙන් පන්නනවා. ඔයා නේද අලු බඳුන අයින් කරන වෙලාවේ මට උදව් කරේ කියලා ගුරුතුමිය අහනවා. එතකොට මැරයෝ කීප දෙනෙක් ඔවුන්ගේ පස්සෙන් පන්නන්න ගන්නවා. මෙහිදී ඔවුන් මැරයොන්ට අහු වෙනවා. ගුරුතුමිය ඔවුන් සංසුන් කරන්න ඇදුවත් ඇයට වදින පහරකින් ඇයි සිසුන් ඇද වැටෙනවා. පාක් ගොන්නොක් මැරයන්ට පහර දෙන අතර ගාමින් ගුරුතුමියට කෝල් කරනවා. ගොන්නොක් සටන් කරත් අවසානයේ මැරයන්ගේ අතින් ගුටි කෑමට ලක් වෙනවා. ඔහුගේ බඩේ වම් කොටසට පිහියනුමක් සිදු වී ඇති අතර මැරයන් සහ හයොන්නු ඒ වාසියටගෙන ඔහුට පහර දෙනවා. මේ අතර ගුරුතුමියට සිහිය එනවා. හයොන්නු එහෙම නැත්නම් අර මැර සිසුව ඇයට පහර දීමට යද්දිම ගාමින් එතෙන්ට එනවා. එහිදී ගාමින් මැරයොන්ට ගහන්න ගන්නවා. මැරයන් පොළු දම්වැල් අරන් ගහන්නවත් ගාමින් හිස් අතින්ම උන්ට පහර දෙනවා. ඒ අතර ගාමින්ගේ අම්මා ඔහුව සොයාගෙන කාමරයට පැමිණෙන අතර නංචක්කු ව්‍යායාම පුහුණුව කියලා ගාමින්ගේ සටහනක තියෙනවා ඇයට දකින්න ලැබෙනවා. මේ අතර ගාමින් නංචක්කුවක් අර මැරයන්ගේ බඩු වලින්ම හදාගෙන ඔවුන්ට පහර දෙන්න ගන්නවා. ඔහු එතනදීම නංචක්කු පුහුණුව කරනවා. මෙහිදී හයොන්නෝ ගුරුතුමිය ළඟ සිටි ගාමින්ට කැඩුණු බෝතලයකින් අනින්න යද්දිම ගොන්නොප් නවත්තනවා. ගොන්නොප් ඔහුට පහර දීමට උත්සාහ කරන අතර ගාමින් ඔහුව නවතා දමනවා. ඔවුන් දෙදෙනා වාද කරන අතර හයොන්නෝ එතනින් පලා යනවා. ඒ වගේම ගොන්නොප් එතනින් නැගිටලා මේක යූසොන් උසස් පාසල. ඔබතුමියට කැමති දෙයක් කරගන්න නීතියටම ඔවුන් නැමෙන්නේ නැහැ කියලා යන්න යනවා. ගුරුතුමිය ගාමින්ගේ පොත නැවත බාර දෙන අතරේ ගෙදර ගිහින් පාඩම් කරන්න ඒ වගේම තව කල් තියනවා කියලාත් කියනවා.
ගෙදර එන ගුරුතුමියට බෙල් කරන හඬ ඇසී ඒ දෙසට එනවා. ඒත් එක්ක මේක සිසුවෙක් දන ගහගෙන මේ වතාවේ විතරක් මට සමාව දෙන්න කියලා කියනවා. මේ අතර ගාමින් සහ සේහයන් ගෲප් එකට කට්ටිය සොයන්න කොහොමද කියලා කතා කර කර ඉන්නවා. මෙහිදී මට මේක කරන්න පුළුවන් කියන ගාමින් ක්ලාස් රූම් එකක් ගාවට එනවා. ඒත් එක්කම මේක විශ්වාසයි නේද කියලා කියද්දිම සේහයන් ගාමින්ව ඒ ක්ලාස් රූම් එක ඇතුළට තල්ලු කර හරිනවා. ඇත්තටම යූසුම් උසස් පාසල තව පාසලකට සම්බන්ධයි. ඒක ගෑනු ළමයි ඉන්න පාසලක්. ගාමින් ඇතුළට ගියපු ගමන් ගෑනු ළමයි හැමෝම ඔහුගේ මූණ දිහා බලන් ඉන්නවා. ඒ වගේම මෙතනින් ඉන්ස්ටා ගෲප් කතා මාලාවේ දෙවන කොටස ඉවර වෙනවා. මේ කතාවේ ඉතුරු ටිකත් බලන්න අපිත් සමග රැඳී සිටින්න කියන ගමන් අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.